ආයුබෝවන් යාළුවෝ හැමෝටම ඔන්න අද තවත් මගේ ටෙමෝ ඕඩර් එකක් ආවා. මේ ඕඩර් එක මම එනකම් බලාගෙන හිටපු ඕඩර් එකක්. මොකද මට ඕනේ අයිටම් දෙක තුනක්ම මේ ඕඩර් එකේ තියෙනවා. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. අපි ගමන් මම කප්පවුවා. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මේක මට ඕන වෙලා තිබ්බේ මගේ බෙඩ් ෂීට්ස් එහෙම තියෙනවා මට ස්ටෝර් කරගන්න. ඉතින් මට ඕන වුණා එකට සෙපරේට් දාලා තියන්න පුළුවන් විදිහ එකක්. මේක තිබ්බ විදිහට නම් ගොඩක් ලොකුයි. හදලා බලමු මොකද අර ඇඳුම් අල්මාරියේම බෙඩ් ෂීට් දැම්මම ඇඳුම් දාගන්න ඉඩ නැති වෙනවා. විශේෂයෙන්ම මගේ සාරි ටික දාගන්න ඉඩ නැති වෙනවා. ලොකු බෑග් එකක්. හිතුව තරම්ම ලොකුයි. පේනවද දන්නේ? හරිම ලොකුයි මේක. මෙන්න මෙහෙම ගත්තොත් පියනක් තියෙනවා. සෑහෙන ස්ටෝරේජ් එකක් මේකට දාන්න පුළුවන්. සෑහෙන ප්‍රමාණයක් දාන්න පුළුවන්. මේක අර මම හිතුවේ නම් චුට්ටක් හයි එකක් වෙන්න ඇති කියලා. හැබැයි රෙද්දක්. හැබැයි අවුලක් නෑ. මේකට දැම්මහම හොඳට තියෙයි ඔහොම බොක්ස් එක වගේ කියලා හිතෙනවා. මම මේකට බඩු දැම්මාම ඔයාලට දාලා වෙන්න. හැබැයි මට සතුටුයි. මේක රුපියල් 1200ක් වගේ වුණේ. මම දන්නේ නැහැ මෙහි ගන්න තියනවද දන්නේ නැහැ ඊට අඩුවෙන්. හැබැයි මම මේ වෙන ඕඩර් එකක් දාපු වෙලාවේ මේක දැම්මේ. ඒක හොඳයි. ඒක මාර ලොකුයි. ඒක හොඳයි. මගේ පර්පස් එකට මැච් වෙනවා. ඉතින් ඒක සතුටුයි මට. අපේ අම්මත් බලාගෙන හිටියේ මේක එනකම්. මොකද එයාට ඔය අල්මාරිය අස්ස කරගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් ඒක හොඳයි. ඒකට සතුටුයි. ඊළඟට චූටි පර්ස් එකක්. ඒකත් මම ගත්තේ පර්ස් බෑග් තියෙනවා ගොඩක්. හැබැයි දැන් ඔෆිස් ගිය වෙලාවක ගෙනියන හෑන්ඩ් බෑග් එකම නැතුව එළියට වගේ යන්න වුණොත් පර්ස් එක සල්ලි ෆෝන් එකයි එහෙම ඒ ටික දාගෙන යන්න අර දැන් මගේ නෝමල් පර්ස් එක තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම එල්ලගෙන යන්න පුළුවන් එකක් තිබ්බොත් හොඳයි කියලා හිතුවා. මොකද නෝමල් සල්ලි දාන නෝමල් පර්ස් එක මෙහෙම එල්ලගෙන යන්න බෑනේ. ඉතින් මේකත් පොඩි ගාණක් උනේ. හැබැයි මාරම ක්වොලිටි. මේක හොඳ ක්වොලිටි එක. මේ බඩු ටිකටම මට ගියේ 3200ක් විතර. 3200ක් විතර ඕනේ. බලමු ඒකත් මේ මාරම ලාභයි මම හිතන්නේ. මොකද නැත්තම් මෙහෙන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් ගන්නව ගියොත් මේකක්ම රුපියල් 2000ක් විතර වෙනවනේ. අනික මේකේ ලෙදර් එක ක්වොලිටි තේරෙනවද දන්නේ? හරිම ෂෝක්. ඒ කියන්නේ අර මේ මාරම ලෙදර් එකත් හොඳ ක්වොලිටි එකට තියෙනවා. ඇතුළ ගත්තොත් සාකු දෙකක් තියෙනවා. මෙන්න හොඳට තියෙනවා ඒක. ඒකත් සතුටුයි මට ගත්තට. ඒක ෂෝක්. බෑග් එක ගත්තොත් මේ මගේ අල්ලට වැඩිය ලොකුයි. ෆෝන් එකටත් වැඩිය ලොකුයි. ඒකත් සතුටුයි ගත්තට. ඒකත් ක්වොලිටි. ඇත්තටම ක්වොලිටි. මේ සමහරක් වෙලාවට බෑග් එක ඒ කියන්නේ ඔෆිස් ගියාම බෑග් එක ඇතුලේ ඔෆිස් එකේ තියලා පොඩි මොකක් හරි ගමනක් යන්න ඕනොත් පර්ස් එක විතරක් දාගෙන ඒ වගේ එකට ගත්තේ. ඉතින් ඒක ෂෝක්. මං ගාව මේක තියෙනවා මේකම නෙමෙයි. ඒ වගේ වැඩකට ගන්න පුළුවන් වයිට් කලර් එකක් තියෙනවා. හැබැයි වයිට් කලර් එක නිතරම පාවිච්චි කරන්න බෑනේ පුණු ගෑවෙනවා. හැබැයි ඉතින් ඒ නිසා මේක හරි හොඳයි. මේක සතුටුයි. ඊළඟට ඇත්තටම මේ පැකේජ් එකේ මම බලන් හිටියේ මේක එනකම්. මේක දැක්කම නම් දන්නවා කට්ටිය. මෙන්න මේක.
මේක ඇත්තටම ගත්තේ දැන් මට බබා හම්බුනාට පස්සෙම මම මේ වගේ එකක් යූස් කරේ නෑ. හැබැයි බබලා ඉන්න කට්ටිය දන්නවනේ. බබා හම්බුනාට පස්සේ අපේ බඩ චුට්ටක් අර බබා ඒ බෙලි මොකද්ද කියන්නේ? ප්‍රෙග්නන්ට් බෙලි එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවානේ. බබා ගත්තත් ඒ නිසා ඒකට තමයි මේක එනකම් බලන් හිටියේ. මොකද මම මේකක් බැලුවා මෙහෙන් ගන්න මෙහෙ ෆාමසි එකකින් අහද්දි කිව්වා 6000 ගාණක්. ඒක අනික කොහොම අලවන එකක්. අලවන එකට වැඩිය මේක මම හිතන්නේ හොඳයි. සක්සස්ෆුල් මේ දාන එක. මොකද අලවන එක ටික දවසක් යද්දී මේ අලවලා මේ සවුත් වෙන්න පුළුවන්. මේක මම ගත්තේ රුපියල් 1000 ගාණකට. ඒ නිසා මේක මාරම හොඳයි කියලා හිතනවා. මම මේක දැන් අදම දාගන්නවා. මොකද මේ එනකන් හිටියම ඔෆිස් යන දවසට දාන්න වෙන්නේ නැහනේ. ඉතින් ගෙදර ඉන්න දවසට විතරයි දාන්න පුළුවන්. ඒ නිසා මම මේක අද දාගන්නවා. ඒකත් සතුටුයි. ඒකත් හොඳයි. ඊළඟට අන්තිම එක තව එකක් තියෙනවා. තව දෙකක් තියෙනවා. මේව නම් මම අර මේ සාමාන්‍යයෙන් මේ ෆ්‍රී ෂිපින් හම්බෙන්නේ රුපියල් 2999ක බඩු ගත්තාමනේ. එතකොට මගේ මේ අයිටම් ටිකටම මේක තමයි මම ඇත්තටම ගන්න ගියේ. එතකොට මේකට 1000 ගාණක් වුණා. ඊට පස්සේ ඉතුරු ගාණ හරියන්නේ මම මේක බබාගේ කන් සුද්ධ කරන්නේ එහෙම ඒවා. මෙතන 100ක් තියෙනවා. 100ක් තියෙනවා. මම අර ගාණ හරියන්නේ තමයි මේ ටික ගත්තේ. මේකයි ඊට අමතරව මේකත් මම දැක්ක අර ගොඩක් එමුණකින් බඩු ගන්න කට්ටිය තරම් තිබ්බා. ගෑනු ළමයි නම් දන්නවා බ්ලැක් හෙඩ්ස් අයින් කරන්න. මගේ එකක් තිබ්බා මේ ලියපොයි හරි මිස්ප්ලේස් වෙලා. ඉතින් මම මේක ගත්තා. හොඳයි. අර තිබ්බ එකට වැඩිය හොඳයි. මේකෙන් හොඳට මේ අරින්න පුළුවන් වගේ. මේ පැත්තක් තියෙනවා. ඒක හොඳයි. තිබ්බ එකට වැඩිය හොඳයි. රිදෙන්නෙත් නෑ වැඩි. මේකත් පොඩි ගාණක් රුපියල් 200ක් වගේ වුණේ. කොහමද මේ බඩු පහක්නේ. පහටම මට ගියේ 3200ක් වගේ. අර ෆ්‍රී ෂිපින් දාන්න මම මේක තමයි ගත්තේ. ෆ්‍රී ෂිපින් ගන්න නම් 2999ට වැඩිය ගන්න ඕනේ නිසා තමයි ඊටු ටික දැම්මේ. හැබැයි ඒවත් මේක මාරම ෂෝක්. දැන් අම්මට තාම පෙන්නුවේ නැහැ. දැක්කම හරිම සතුටු වෙයි. ඒකත් ෂෝක්. ඉතින් දැනට මම තෙමු එකේ දාලා තියෙන ඕඩර්ස් වල ඔක්කොම ෂෝක්. ඒ කියන්නේ බඩු ටික ඔක්කොම ක්වොලිටි. ඒ වගේම තව ඕඩර්ස් දෙකක් එන්න තියෙනවා. මම එක්කෝ මේ වීඩියෝ එක හරි ඒ වීඩියෝස් වෙනම හරි ගේන්නම්. ඉතින් අදට ඔච්චරයි. මේ බඩු ටික ඔක්කොටම මං ආසයි. ගත්ත ගානට වටිනවා. මොකද මේ බඩු ඔක්කොම පහටම ගියේ රුපියල් 3000ක් 3100ක් වගේ. ඉතින් ලාභයි. සතුටුයි. එහෙනම් අයි ඉතුරු ඕඩර්ස් ටිකේ වීඩියෝ එකෙන් හරි අපේ ෆැමිලි වීඩියෝ එකකින් හරි හම්බෙනකන් යාළුවෝ හැමතෙම බයි. ඔන්න අද මට ටෙමු එකෙන් ඕඩර් දෙකක්ම ආවා. එක ඕඩර් එකක් අන්පැක් කරලා පැය භාගයක් යන්නත් කලින් අනිත් ඕඩර් එක ආවා. මට උදේ හැබැයි තිබ්බා ඕඩර්ස් දෙකම ඩිලිවර් කරන්න දාලා තියෙනවා කියලා. මම හිතුවේ එකට එයි කියලා. හැබැයි දෙන්නෙක් තමයි ඩිලිවර් කරේ. එක්කෙනෙක් ඇවිල්ලා පැය භාගයකින් වගේ අනිත් එක ආවා. ඉස්සෙල්ල පැක් එකේ තිබ්බ බඩු ගැන නම් සැටිස්ෆයි. බලමු මේක කොහොමද කියලා. මේකෙත් මං ඕන කරන බඩු ටික. මේකත් රුපියල් 3000ක ඕඩර් එකක් මගේ. ඒ කියන්නේ අර මොකක් හරි බඩුවක් ගන්න ගියාම ඒක විතරක් අරගෙන බෑ. ෆ්‍රී ෂිපින් නම් රුපියල් 2999කම ගන්න වෙනවනේ. එතකොට මොකක් හරි ගන්න ගියාම තව දේවල් චුට්ටක් ගන්න වෙනවා 3000 වෙන්න. හැබැයි මේ දේවලුත් මම ඕනෙම කරන ඒවා තමයි දැම්මේ. මේ පැකේජ් එකේ නම් මම මෙන්න මේ ටික ඕන වෙලා තමයි ඕඩර් එක දැම්මේ. අතරම මම මේවා ගත්තේ මම අපේ සුදු මැණික්කට යෝගට් හදනවනේ ගෙදර. හැබැයි මට ඒවට අර මම කඩෙන් ගත්ත කප් ටිකක් තිබ්බේ. ඒවාර ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ. යෝගට් කප් එකම වගේ කප් එක තියෙනවනේ ගන්න. හැබැයි ඒක ටික දවසක් යද්දී ඒකේ මේ টොප් එක කැඩෙනවා.
ඒ නිසා මට ඕනේ වුණා දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට මේ කප් සෙට් එක හම්බ වුණා. මේකේ විශේෂත්වය කියන්නේ මේක හොඳ ඝනකමයි. පහ තමයි තියෙන්නේ අර ප්ලාස්ටික් වලදී අපි තෝරන්නේ. ඒ වගේම මේක මයික්‍රෝවේව් දාන්න පුළුවන් කියලා තිබ්බා. මම මයික්‍රෝවේව් දාන්න අදහසක් නැහැ. හැබැයි ඒ කියන්නේ ක්වොලිටි හොඳයිනේ. මේක ගහලා නම් තිබ්බේ මිලිලීටර් 100ක් දාන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍ය යෝගට් එකක් 80ක් නේ. හැබැයි නිකන් පෙනුම පොඩි වගේ. හැබැයි දාලම තමයි බලන්න වෙන්නේ කොච්චරක්. මම මේකෙන් 12ක් ඒ කියන්නේ 6 පැක් දෙකක් ඕඩර් කරා. මේ එකක් 600 ගාණක් උනේ. ක්වොලිටිත් හොඳයි. මට ගොඩක් කල් යූස් කරන්නත් පුළුවන්. මොකද මම බබාට දිගටම ගෙදරම යෝගට් හදලා දෙනවා කියලා හිතාගෙන ඉන්නේ. මොකද අර දැන් තියෙන කඩවල් වල ඒවා දෙන්න බයයි ඇත්තටම. ඇත්තටම එක එක කතා තියෙනවනේ කිරි දාලා හදන්නේ නැහැ. ඒ නිසා ඉතින් බබාට හොඳම දේ දෙන්න ඕනේ නිසා ගෙදර හදනවා. ඉතින් මේ කප් එක මම හිතන්නේ ඇති වෙයි යෝගට් දැන්. අර යෝගට් කප් එක වගේ නෙමෙයි මේක 4 හැඩේනේ. ඇති වෙයි කියලා හිතනවා. ඒකෙන් 12ක් ඕඩර් කරා. මම ඇත්තටම මේ ඕඩර් එක තමයි දැම්මේ. හැබැයි අර ෆ්‍රී ෂිපින් වලට තවත් බඩු ටිකක් ගන්න ඕනේ හින්දා මම අනිත් ටික ගත්තේ. මේක ඔයිල් පේපර්. මේවත් අපිට මේ කිචන් එකේදී යූස් කරන්න ඕනේ වෙනවනේ. මම දැන් බබාට කෑම හදද්දි එයා ෆ්‍රයි එකට එහෙම යූස් කරන්න වෙයි කියලා මේක ගත්තා. ඔයිල් පේපර්. මේකට රුපියල් 300ක් වගේ ගාණක් උනේ. ඊට අමතරව මේක ඒත් අර මේ රුපියල් 2999 රවුම් වෙන්න ඕන නිසා මේකත් ගත්තා. ඒ කියන්නේ අනිත් බඩු ටික අරගෙන ඉවර වෙලා ඒත් රුපියල් 300 ගාණක් වගේ තව ගන්න ඕනකම තිබ්බා. ඉතින් කොණ්ඩ කට්ටක් ගත්තා. ඒකත් හොඳ හයියයි. මේක හයියයි. කොහොමද ඉතින් කොණ්ඩ කටු සාමාන්‍යයෙන් දවසට ගෙදර ගහද්දි අපිට ගහන්න ඕන වෙලාවට හොයා ගන්න බෑනේ. ඉතින් දෙක තුනක් වැඩිපුර තියෙන එක හොඳයි. අන්තිමේට මේකත් මම ආසාවෙන් හිටියේ නැකන් මේකත් එනකන් ආසාවෙන් හිටියේ. මේකත් කිචන් එකට යූස් කරන්න. අර කපන එකක්. මේකත් පොඩි ගාණක් උනේ. ඕනේ මේ ටිකටම රුපියල් 3000 ගාණක්. එන්න මේක. තේරෙනවද? අර ලුණු මම දැක්ක මේකේ චිකන් උත් චොප් කරගන්න පුළුවන් වගේ. ඔහොම දාලා කරකවපුවාම අතුලේ මේක කැඩෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙන අතුලේ. බ්ලේඩ් මේක කොහොම ඇතුළට සෙට් කරලා තියෙන්නේ. ඒක කැරකෙනවා. එතකොට ඇතුළේ තියෙන ඒවා කැපෙනවා. ඒක ඒකත් යූස් කරලාම තමයි බලන්න ඕනේ. දැනට නම් වැඩ. මෙහෙම බලද්දි නම් වැඩ. මම හිතන්නේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක මේ ටිකටත් උනේ රුපියල් 3000ක්. 3100ක් අර රවුම් වෙන්න ගත්ත නිසා ඒ ටිකත් හොඳයි. එහෙම තමයි ඒ ඕඩර් එක. මගේ තව එකක් එන්න තියෙනවා. තම ඕඩර්. ඒ වගේම මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න මම දැන් තම ඕඩර් දාපු කට්ටියගේ වීඩියෝස් බලනවා. මොකද ඒකෙන් බඩු ගන්නවා නම් අපිට අනිත් අයගේ රිවිව්ස් උත් හොඳයිනේ. ගොඩක් වෙලාවට එකම බඩු ටික තමයි ඔය අපි ඔක්කොම අරන් තියෙන්නේ. ඉතින් වෙන කෙනෙක්ගේ රිවිව්ස් බලන එක හොඳ නිසා වීඩියෝස් බලනවා. ඒ වගේ වෙලාවට මම දැක්කා ෆ්‍රී ගිෆ්ට් ගැන කට්ටිය කියනවා. වැඩිම ගාලා තියෙන එක සිලෙක්ට් කරන්න. ඔහොම කියනවා. හැබැයි මගේ අත්දැකීම නම් ඊට වැඩිය වෙනස්.
මම හිතුවා ඒක ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඒකට මම ෆ්‍රී ටයිම් එක වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ඔහොමයි මම කලින් කරපු වීඩියෝ එකයි මේ දෙක එකතු කරලම දාන්නම්. එතකොට මගේ ඕඩර්ස් දෙකම එකම වීඩියෝ එකේ. ඉතින් ඔහොම තමයි ඕඩර් එක. මේවා යූස් කරද්දි මම මොනවා හරි හදද්දී බබාගේ කෑම හදද්දී එහෙම මේවා යූස් කරලා වීඩියෝස් දාන්නම්. අදට එහෙමයි. යාළුවෝ හැමෝටම බයි.